ඔන්න ඉතින් මුලින්ම මගේ යාළුවෝ හැමදෙනෙක්ටම මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලංකාවේ පිට හිටියත් රටවල් දෙක අතර වෙලාවල් වෙනස් වුණත් අපි පුළුවන් විදියට නැකතටම කිරි පුතුරලා කිරිබත් හදලා සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වුණේ මෙන්න මේ විදියට. අලුත් අවුරුද්ද සමරද්දී ගොඩක් වෙලාවට කැවිලි ජාති ගෙදර තමයි හදන්නේ. ඒත් මේ පාර මට හදන්න පුළුවන් කමක් වුණේ නම් නෑ. ලංකාවේ වගේම UAE වලත් ඕනි තරම් කැවිලි ජාති අපට සල්ලි තියලා ගන්න පුළුවන් තැන් මෙහි තියෙනවා. ඉතින් මම මේ පාර කැවිලි ගත්තේ අන්න එහෙම ගන්න පුළුවන් තැනකින්. අපිට පුළුවන් විදිහට කොහොම හරි අවුරුදු චාරිත්‍ර මේ විදිහට කරන්න ලැබෙන එක ගැන නම් ඇත්තටම අපි දෙන්නට ගොඩාක් සතුටුයි. පවුලේ අයගෙන් වෙන් වෙලා මේ විදිහට අවුරුදු සමරන්න උන එක ගැන පුංචි දුකක් හිතේ කොනක නැත්තෙමත් නෑ. පොල් තෙල් පහනත් අපි දෙන්නගේ අතින් මෙහෙම පත්තු කරලා මගේ ගෙදර පුංචි කැවිලි මේසය අවුරුදු වෙනුවෙන් සූදානම් වුණේ මෙන්න මෙහෙමයි. ඉතින් දැන් තියෙන්නේ ආහාර අනුභව කරන චාරිත්‍රය. ඉතින් අපි දෙන්න එකතු වෙලා ඒ චාරිත්‍රයත් මෙන්න මේ විදිහට තමයි කරේ. ඇත්තටම අපි දෙන්නට අද හරිම සතුටු දවසක්. ඉතින් අපි දෙන්න ඉක්මනට කෑම කාලා යාළුවෝ එක්ක එකතු වෙලා අවුරුදු සමරන්න එළියට ගියා. ඇත්තටම අපිට මේ යාළුවොත් එක්ක එකතු වෙන්න ලැබෙන තියෙන කාලය ඉතාම අඩුයි. ඒ වුණත් අපි හැමෝම එකතු වෙලා ලස්සනට මේ විදියට අවුරුද්ද සමරන්න පුළුවන් වෙච්ච එක ගැන නම් අපිට ගොඩාක් සතුටුයි. ඉතින් අපිට පුළුවන් විදියට අවුරුදු මේසයක් හදලා පොල් තෙල් පහන් පත්තු කරලා ජන ක්‍රීඩා කරලා අපි එකතු වෙලා අවුරුද්ද දවස සැමරුවේ මෙන්න මේ විදියට. ඉතින් අපි ගොඩාරියක් විනෝද වුණා. හැම දෙයක්ම නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි දෙන්නගේ සිංහල අලුත් අවුරුද්ද දවස ගත වුණේ. ඉතින් 2025 සිංහල අලුත් අවුරුද්ද ඔයාලට කොහොමද කියලා අමතක නොකර මේ වීඩියෝ එකට යටි කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලව බලන්න එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න.